මොකක්ද මර සද්දේ? අර සාබුව සාරිතාට තඩි බානවනේ. සාරිතා කර තියෙන්නේ ඕකව දික්කසාද කළ දාන්න. මේ මිනිහා සල්ලිලනවා බොන්න. බොන්න සල්ලි ඕන හම්බ කරපන්. මේ ගෑනටවත් දෙන්න. මාජින් හම්බ කරපු සල්ලි වලින් එන්න ගානක් ගෙවලා තමයි මම ඉඩම අරගත්තේ. මේක දැන් මගේ ඉඩම. මේ ගෑනිත් එක රැඳුණා කියලා බොට දිරුදා මොකද්ද? මේ පළාතේ කිට්ටවත් කිසිම ගානක් නැහැ. උඹට විතර මොකද තිරවුල? ජෝර්ජ් කුට්ටි ඉස්සරම පොඩි කොල්ලෙක් මැරුවගේ තමයි. හැබැයි එම කියලා මාත් එක හැප්පෙන්න එපා. මාන්තොට බයිනේ යකෝ. මේ කටකොන්න බීගෙන ඉන්නේ. කොහෙන්ද මුන්ට ඒකට සල්ලි? ඊයේ ඉඩමක් විකුණලා ගානක් හම්බුණා කීකේ හිටියේ. ඒකෙන් යකෝ මගේ සල්ලි වලින් මම බොන්නේ. තොට මොකද තියෙන බාරුව? අනේ ජෝර්ජ් කුට්ටි බයහපන්. අපේ පෞල් ප්‍රශ්න වලට මේ දිහා ඒක මොනවා කරන්නද? අනේ ඉන්න මහත්තයා. තෝ දැනගනි. තෝ මගේ පවුලට හොම්බ දාන්න ආවොත් මාත් ඇවිල්ලා තෝගේ පවුලට හොම්බ දානවා. හරිද? චෙක් විතරක් පුඩුවද මේ තමසි කියන කතා. බීලා ගිහලා මැරියල්ලා වදනොදී. එහෙම වරේ. බයර පයකෝ. ජෝර්ජ් කුට්ටි. අයියලා යන්න. මේ මිනිහ හැදෙන එකෙක් නෙවෙයි. පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න නැත්තේ ඒ සාරිතා. පැමිණිලි දැම්මා කියලා මේ මිනිහා බොන එක නවත්තන එකක්. බොන එක නවත්තන්න නෙවෙයි ගහන එක නවත්ත ගන්න. පොලිසියෙන් තදින් කිව්වොත් එහෙම මිනිහා ඔයාලට ගහන එක නවත්තයි. මෙහා කියන එක හරි තමයි. අයියට තුවාලයක් කිව්වේ නෑ නේද? යන්නට යන වෙලාව සරනේ මම යන්නම්. හැම දෙයක්ම හරියයි. අඬන්න එපා. අද පූජාවට එනව නේද? පුළුවන් වුණොත් එන්න. හරි මට ඔයාලට කියන්න දෙයක්ත් තියෙනවා. කියන්න අක්කි. අවසරම කියන්නම්කෝ මම යන්නම්. තාත්තේ. සෝරි. අද්දක ගෙවිලා යයි ඔය යටි හේතුව. යන්න. අනු හොස්ටල් එකේ ඉඳන් කෝල් කළා. අද හවස එනවා කිව්වේ? අද බ්‍රහස්පතින්දානේ. එයාට හෙට පන්ති නැද්ද? නෑ හෙට පූජාවක් තියෙනවනේ. ඇයි ආ පූජාවට යන්නේ නැද්ද? ඔව් ඉතින්. ඒකට ආගමට දහමට දැදි වෙන්න එපේ. ඇයි ඉතින් ඔය යන්න කිව්වේ නැත්තේ? එයා කවද මං කියපු දෙයක් ඇහුවේ? සෑහෙන්න වෙනස් වෙලා. මොකක් හරි කිව්වම ඉංග්‍රීසියෙන් බැනගෙන යනවා. ආ තිලුවේ. ඒකට තමයි සෙන්ට් ජෝසප් ස්කූල් එකට යවපු එකේ ඵලෙ.